ඔයාලත් කැමතිද විනාඩි 20න් ෆොටෝෂොප් ඉගෙන ගන්න? අද වීඩියෝ එකේදී මම ඔයාලට ෆොටෝෂොප් පාවිච්චි කරලා මොකක්ම හරි ඩිසයින් එකක් හදාගන්න. ඒ කියන්නේ ඒක බැනර් එකක් වෙන්න පුළුවන්, පෝස්ටර් එකක් වෙන්න පුළුවන්, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්, තම්බ්නේල් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මොනම වර්ගයක හෝ ඩිසයින් එකක් හදාගන්න ඔයාලා දැනගෙන ඉන්න ඕන මූලික දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් ගැන මම කියලා දෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. රයිට් ඉතින් ඔයාලා මුලින්ම ෆොටෝෂොප් එක ඕපන් කරගත්තයින් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ එකක් නෙමෙයි. මෙතන දැන් මම මේ ඔයාලට පේනවා ඇත්තේ මෙතන මම මේ කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් ටික තමයි. මගේ thumbnail හදලා තියෙන ප්‍රොජෙක්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට මේවා වෙන්නේ නැහැ. මොකද ඔයාලා පළවෙනි වතාවට ෆොටෝෂොප් එකට එන කෙනෙක් නම් ඔයාලට මේක කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. empty page එක තමයි මෙතනදී පේන්නේ. ඊට පස්සේ අපිට දැන් මෙතනදී ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න ඕනේ. මම නැත්නම් අපි ප්‍රොජෙක්ට් එකක් හදා ගන්න ඕනේ අලුතෙන්. ඒකට මෙන්න මෙතන තියෙන create new කියන එක දෙන්න ඕන. ඉතින් create දුන්නාන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක කරනවා. ඉතින් මෙතනදී අපිට අපේ ප්‍රොජෙක්ට් එක කරන්න අවශ්‍ය page එකේ size එක තමයි මෙතනින් දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට මේක විතරයි පෙන්වන්නේ default photoshop size කියලා. දැන් මගේ මෙන්න මේවත් පෙන්වනවා. මොකද මේ මම හදාගත්තු custom size තමයි මේවා. ඔයාලටත් පුළුවන් මෙන්න මෙතනින් කැමති custom size එක දීලා ඔයාලගේ page එක හදාගන්න. මෙන්න මෙතන තියෙන width එකයි height එකයි ඒතකොට resolution වගේ දේවල් වෙනස් කරලා ඉතින් මම මෙතන දීලා තියෙන්නේ YouTube thumbnail එකක් හදන්න ඕන කරන custom size එක තමයි 1280 720 pixel වලින්. ඊට පස්සේ මෙන්න මෙතන color mode තියෙනවා. ඒ දේවල් ඔයාලා කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. background color එක මෙතනදී වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනදී white දීලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනදී Photoshop එකකින්ම දීලා තියෙන අපිට sizes කීපයක්. ඒ කියන්නේ පෝස්ට් එකක් හදනවා නම් ඒකට අදාළ කස්ටම් සයිස් තියෙනවනේ. ඒකට අදාළ ඩිෆෝල්ට් සයිස් එකක් තියෙනවා. ඒ සයිසස් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේව සිලෙක්ට් කරලා පුළුවන් ඒ සයිසස් ටික ඔයාලට කැමති ඔයාලා හදන්න යන ප්‍රොජෙක්ට් එක මොකක්ද ඒ ටයිප් එකට අදාළ සයිස් එක මෙතන තියෙනවද කියලා බලලා මෙතනින් එහෙම ඒවා තියෙනවා නම් මේ ඔයාලට පේන 4K 2K ඒවට අදාළ සයිසස් තියෙනවා. ඒ pages වලට අදාළ සයිසස් HD නම් ඒවා තියෙනවා. මේ 1280 720 pixel ඒ size එකත් මෙතන තියෙනවා. මෙතන හැම project category එකකටම අදාළ sizes මම හිතන්නේ තියෙනවා. ඉතින් ඔයාලා කැමති එකක් තෝරගන්න පුළුවන්. මම දැන් මෙතන මේක select කරලා ඉවර වෙලා create දෙනවා. create දුන්නාම පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි අපේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අපේ workstation එක. මෙතන ඉඳන් තමයි අපි අපේ project එකේ වැටික් කරන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ tool set එක. ඉතින් මේ tool set එක පාවිච්චි කරලා තමයි අපි අපේ project එක එහෙම නැත්නම් design එක ඒක thumbnail එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් post එකක්, advertisement එකක්, එහෙම නැත්නම් photograph එකක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් design කරගන්නේ මෙන්න මේ tools ටික පාවිච්චි කරලා තමයි. ඉතින් දැන් මෙතනදී මම මෙන්න මේ පළවෙනි tool එක move tool එක. ඉතින් මේක select කරායින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන උඩ bar එකේ තව ඔප්ෂන්ස් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ඔප්ෂන් තමයි මේ move tool එකට අදාළ ඔප්ෂන් ටික. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන වෙනවා මෙතන untitled one hashtag දාලා ඉන්නේ වගේ එකක් තියෙනවා. ඉතින් මේක තමයි අපි දැන්ට මේ කරන් යන current page එක. يعني අපි දැන්ට මේ project එක කරන් යන අපේ page එක තමයි මෙන්න මෙතන මේ තියෙන්නේ. නම මේ තමයි නම. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ අර color එක ඒ දේවල් ටික තමයි මේ තියෙන්නේ. මේක තමයි අපේ current page එක. අපි තව ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරොත් මෙන්න මෙතනින් තව මේ වගේ එකක් මෙතනින් ඕපන් වෙනවා. ඒ විදිහට ප්‍රොජෙක්ට් කීපයක් ඕපන් කරොත් මේ වගේ දිගටම මෙන්න මේ ලයින් එකේ යනවා. මේ tools ටික විතරක් නෙවෙයි මීට අමතරව තව tools ගොඩාක් තියෙනවා මේ Photoshop එකේ. ඉතින් ඒ ඔක්කොම කියන්න ගියොත් දවසක් මදි වෙනවා. ඒ ඔක්කොම tools ගැන කියන්නේ. ඒ හින්දා මම අර වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේ කිව්වා වගේ ඔයාලට Photoshop එක පාවිච්චි කරලා ඔය මොකක් හරි post එකක්, advertisement එකක්, එහෙම නැත්නම් thumbnail එකක් වගේ දෙයක්, එහෙම නැත්නම් photograph එකක් වගේ දෙයක් edit කරගන්න අවශ්‍ය කරන මූලික ඔයාලා කියන්නේ මූලිකව දැනගන්න ඕන tools ටිකක් තියෙනවනේ. කියන්නේ හැම දෙයක්ම කරන්න පොදුවේ ඕන කරන tools ටිකක් තියෙනවනේ. අන්නේ tools ගැන මම ඔයාලට මෙතනදී කියලා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ tools ටික පාවිච්චි කරලා අර දේවල් ටික කරගන්න. ඊට අමතරව මම හිතාගෙන ඉන්නේ ඉස්සරහට තව වීඩියෝස් ගෙනල් Photoshop ගැන අනිත් tools ගැනත් මේකේ තියෙන අනිත් tools ගැනත් ඔයාලට කියලා දෙන්න. right අපි දැන් බලමු කොහොමද අපේ මේ workstation එකට image එකක් add කරගන්නේ කියලා. ඉතින් ඒකට හරිම ලේසි වැඩක් තමයි කරන්න දෙන්නේ. ඔයාලගේ file manager එකට ගිහිල්ලා ඉවරලා ඔයාලගේ images තියෙන folder එකක් ඇතුළට ගිහිල්ලා ඉවරලා මේ image එක තෝරගන්න. මේ image එක තෝරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට මේක window එක පොඩි කරගෙන ඉවර වෙලා මේ විදිහට drag කරලා drop කරනවා.
ඊට පස්සේ ඔයාලට පේනවා අපේ image එක අපේ work station එකට import වුණා. right. දැන් ඔයාට ඕන නම් මේ image එකම ඔයාගේ background image එක විදිහට දාගන්න. ඒ කියන්නේ මෙන්න මේ background එක විදිහට දාන්න. දැන් මගේ background එක තියෙන සුදු පාට background එකනේ. ඔයාට ඕන නම් මේ image එක අපේ background එක විදිහට දාගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මම දැන් මේ image එක මෙතෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන ඉවරලා මෙතන file වලට ගිහිල්ලා මෙතන තියෙනවා open කියලා. අන්න ඒක click කරායින් පස්සේ ආපහු මම අර image එක තෝරගන්නවා. ඔයාලා කැමති image එක තෝරගෙන ඉවරලා මෙන්න මෙතන open දෙන්න. open දුන්නාම දැන් ඔයාලට පේනවා මෙන්න මේක තමයි අපේ background image එක. සුදු පාට background image එකක් නැහැ. ඔයාලට පේනවා මෙන්න මෙතනත් දැන් අපේ background එක විදිහට තියෙන්නේ මේ image එක තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ project එකට එහෙම නැත්නම් workstation එකට image එකක් add කරගන්නේ. දැන් ඔයාලට ඕන නම් මේ project එක නැතුව අලුත් project එකක් open කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට file වලට ගිහිල්ලා මෙන්න මේ new දෙන්න. new දුන්න ගම ආපහු අපිට අර කලින් ආපු interface එකම එනවා. ඒකෙන් ඔයාලා කැමති size එක දීලා වෙලා මෙන්න මේ create දෙන්න. එතකොට ඔයාලට වෙනවා අලුත් project එකක් open වුණා. ඒ project එක මම කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට මෙන්න මේ bar එකේ වැටලා තියෙනවා. මේ තියෙන අපි කලින් කරපු project දෙක ඔයාලට පේනවා. ඔයාලට ඕන නම් පුළුවන් මේ project close කරලා දාන්න මෙන්න මෙතන තියෙන කතිරේ click කරලා ඉවර වෙලා මම දැන් මේ දෙකම close කරලා දානවා. දැන් අපිට තියෙන්නේ පළවෙනි project එක විතරයි. මෙන්න මේ විදිහට පළවෙනි project එක තමයි මේක. right. දැන් ඔයාලට ඕනේ මෙන්න මේ image එක resize කරගන්න. ඒ කියන්නේ මේ image එකේ size එක අඩු වැඩි කරලා ඔයාලට ඕන ප්‍රමාණයට මේක හදාගන්න. ඉතින් ඒක කරන්න තියෙන්නේ control එක T press කරන්න. press කරායින් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. press කරායින් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ image එක වටේට frame එකක් වගේ හැදෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ අපේ image එකේ වටේට image එකේ frame එක වටේට කොටු 8ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටු 8 පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ image එක resize කරගන්න මෙන්න මේ විදිහට. ඒක click කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහට mouse එක එහාට මෙහාට කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මෙහෙම කරාම පස්සේ අපේ image එක resize වෙනවා. අපිට ඕන ගන්නට ලොකු පොඩි කරලා හදා ගන්න පුළුවන්. right. දැන් ඔයාලට ඕන ඔයාලගේ image එකේ background එක remove කරගන්න. එතකොට ඒකට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලා මෙන්න මෙතන layers වලට ගිහිල්ලා මෙන්න මේ layer එක select කරගන්න ඕන. මගේ select කරලා තියෙන්නේ කලින්ම. ඊට පස්සේ මෙන්න මෙතන උඩ bar එකේ තියෙන select කියන tool එක select කරලා ඉවර වෙලා subject කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ image එක වටේට, ඒ කියන්නේ අපේ මේ මිනිස්සයාගේ වටේට විතර කඩේරි ටිකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ image එක විතර select වෙලා තියෙනවා මේ background එක නැතුව. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා add layer mask කියලා tool එක. අන්න ඒක click කරන්න. ඒක click කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දැන් අපේ මෙන්න මේ image එකේ background එක කිසිම ප්‍රශ්නයක් නැතුව remove වෙලා තියෙනවා. අපේ image එකට කිසිම හානියක් වෙන්නේ නැතුව ගාන්න එක remove වෙලා තියෙනවා. ඊළඟට අපි දැන් Photoshop එක පාවිච්චි කරලා project එකක් කරද්දි අපිට වැදගත්ම දෙයක් තමයි text add කරන එක. ඉතින් අපිට text add කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ text tool එක හරහා. මේක මෙන්න මේ දේ click කරායින් පස්සේ අපිට මේකේ තෝරන්න එනවා අපි අපේ text එක add කරන්න ඕන type එක මොකක්ද කියලා. කියන්නේ හරස් අතරද එහෙම නැත්නම් vertical, ඒ කියන්නේ පහළටද කියලා. ඉතින් මම මේකෙදි මෙන්න මේ horizontal කියන්නේ හරස් අතර text එක type කරන එක තමයි. vertical කියන්නේ පල්ලෙහාට type කරන එක. ඉතින් මම මෙතෙන්දී horizontal type කියන එක select කරනවා. select කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ mouse එක මෙන්න මේ විදිහට click කරගෙන click hold කරන් ඉඳලා මෙන්න මේ විදිහට පොඩි box එකක් හදා ගන්න තමයි තියෙන්නේ. ඒක අපිට පස්සේ අපේ text එක resize කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන විදිහේ size එක අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. මම මේ විදිහට box එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා lorem text එක. අපිට මේක මෙන්න මේ විදිහට delete කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වෙන්න මෙතන උඩ බා එකේ බලා ගන්න පුළුවන් වෙනවා tools කීපයක්. ඒ tools පාවිච්චි කරලා තමයි අපේ text එකේ size එක, එතකොට color එක, text style එක, ඒ කියන්නේ font style එක වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන මේ පළවෙනි tool එක පාවිච්චි කරලා තමයි අපේ text එකේ font style එක වෙනස් කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඊතලේ click කරාම පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන අපිට font ගොඩාක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ මෙච්චර මේ ෆොන්ට් ගොඩක් තියෙන, මෙතන ගොඩාක්ම තියෙන සිංහල ෆොන්ට් තමයි. ඒවා මේ ඩිෆෝල්ට් ආපුවා නෙමෙයි, ඩිෆෝල්ට් එන්නේ මේකට සිංහල ෆොන්ට් පොඩ්ඩයි එන්නේ, කීපයක් වගේ තමයි එන්නේ, 5ක් හෝ ඊට පොඩි වැඩි ප්‍රමාණයක් වගේ එන්නේ.
මේවා මම මේ ඇඩ් කරගත්තුවා වෙනම ඩවුන්ලෝඩ් කරලා. ඉතින් ඔයාලා තාමත් දන්නේ නැත්නම් සිංහල ෆොන්ට් එකක් හෝ එහෙම නැත්නම් වෙන මොකක්ම හෝ භාෂාවක ෆොන්ට් එකක් ඔයාලා කම්පියුටර් එකට ඇඩ් කරගන්න විදිය මෙතන උඩින් කාඩ් එකක් වටේ ඒ කාඩ් එක ක්ලික් කරලා ගිහිල්ලා බලන්න මම ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද ඔයාලා කම්පියුටර් එකට ෆොන්ට් ඇඩ් කරගන්න කියලා සිංහල ෆොන්ට් එකක් හෝ වෙන මොකක්ම හෝ භාෂාවක ෆොන්ට් එකක්. ඉතින් ඒ කාඩ් එක ක්ලික් කරලා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒක සම්පූර්ණයෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීලා තියෙනවා කොහොමද ෆොන්ට් එකක් ඔයාලා කම්පියුටර් එකට ඇඩ් කරගන්න කියලා. මෙතනින් ඔයාලා කැමති ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් මෙතන ඉංග්‍රීසි ටයිප් කරන හින්දා මම මෙතන ඉංග්‍රීසි ෆොන්ට් එකක් තෝරගන්නවා. මෙන්න මේ තියෙන දෙවෙනි ෆොන්ට් එක මේ බර්ලින් සෑන්ස් කියන එක. ඒක සිලෙක්ට් කරලා වෙලා මෙන්න මේ විදිහට මම මේ ටයිප් කරනවා. ඔයාලා වෙන ඇති. මේ ෆොන්ට් එකෙන් අපේ අකුරු ටික ටයිප් වෙනවා. අපිට ඕන නම් පුළුවන් මේ ටෙක්ස්ට් එක ලොකු පොඩි කරගන්න. ඒකට කරන්න තියෙන්නේ කලින් කරා වගේ ඉමේජ් එකට කරා වගේම කන්ට්‍රෝල් එක T ප්‍රෙස් කරයින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ ටෙක්ස්ට් එක වටේටත් අර වගේ ෆ්‍රේම් එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මේ කොටු ටික සිලෙක්ට් කරලා මේ විදිහට එහාට මෙහාට ඇද්දායින් පස්සේ මවුස් එකෙන් ඔයාලට පේනවා මේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. රයිට් අපි දැන් මෙන්න මෙතන තියෙන මේ ලේයර්ස් වලට ආවොත් ඔයාලට දැන් මෙන්න මෙතන පේනවා මම දාලා තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට මෙන්න මේ මනුස්සයාගේ ඉමේජ් එක සහ අපේ ටෙක්ස්ට් එක. ඉතින් මෙතනින් දැන් ඔයාලට පේනවා මේ ටෙක්ස්ට් එක වැටලා තියෙන මේ මනුස්සයාගේ උඩින්. ඒ කියන්නේ මනුස්සයාගේ ඉමේජ් එකට උඩින් තමයි මේක වැටලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී මේ ලේයර්ස් වැටලා තියෙන, ඒ කියන්නේ උඩින්ම තියෙන ලේයර් එක තමයි මේ ඉමේජ් එකේදී උඩින්ම පෙන්වන්නේ. දැන් මෙතන මේ දෙවෙනියටනේ අපේ මේ මනුස්සයාගේ ඉමේජ් එක තියෙන්නේ. ඒ හින්දා මේක පෙන්වන්නේ දෙවෙනියට. මෙතනදී ඒක හින්දා තමයි අපේ ටෙක්ස්ට් එකට යටින් මේක වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ටෙක්ස්ට් එකට යටින් මේ ඉමේජ් එක වැටලා තියෙන්නේ. ඉතින් අපිට ඕන නම් දැන් මෙන්න මේ මනුස්සයාගේ ඉමේජ් එක මේ ටෙක්ස්ට් එකට උඩින් දාගන්න. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ ටෙක්ස්ට් ලේයර් එක සිලෙක්ට් කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට ඒක ක්ලික් කරගෙන ඉවර වෙලා ඒක මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරන්න ඕන. ඩ්‍රැග් කරලා ඉවරලා මෙන්න මේ වගේ ලයින්ස් දෙකක් වල පේනවා ඉතින් නිල් පාටින් වැටෙනවා. එහෙම වැටුණාන් පස්සේ මේක ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඇදන් ඇවිල්ලා මෙන්න මේ විදිහට අතාරින්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති අපේ ඉමේජ් එකට යටින් තමයි අපේ ටෙක්ස්ට් එක වැටලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඉමේජ් එකට පිටිපස්සෙන් තමයි අපේ ටෙක්ස්ට් එක වැටලා තියෙන්නේ. දැන් ඔයාලට ආපහු ඕනනම් අපේ ඉමේජ් එක ටෙක්ස්ට් එකට යටින් ඇඩ් කරගන්න කලින් කරා වගේම ඔයාලට කරන්න තියෙන්නේ අපේ ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට උඩට ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරන්න. එහෙම තමයි මෙන්න මේ ලේයර්ස් පාවිච්චි කරලා මේකේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්නේ. ඉතින් දැන් ඊළඟට ඔයාලට ඕන වෙනවා මේ ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරගන්න. දැන් මේ රතු පාටනේ ඔයාලට පේන්න තියෙන්නේ. ඒක වෙනස් කරගන්න ඕන ඔයාලට වෙන මොකක් හරි සුදු හරි මොකක් හරි පාටක් දාලා කලර් එක වෙනස් කරගන්න ඕන. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ලේයර්ස් වලට වෙලා මේක සිලෙක්ට් කරගෙන ඉවර වෙලා මේ ලේයර් එක සිලෙක්ට් කරගන්න ඕනේ. අනිවාර්යෙන් මොනවා කරන්නත් කලින් ඔයාලට මොකක්ම හරි ඒ කියන්නේ මේ ඉමේජ් එකේ වෙනස්කමක් කරන්න ඕන. ඒ ඉමේජ් එකේ ලේයර් එක සිලෙක්ට් කරගන්න ඕන. ටෙක්ස්ට් එකේ වෙනස්කමක් කරන්න ඕන. ඒ ටෙක්ස්ට් එකේ ලේයර් එක සිලෙක්ට් කරගන්න ඕන. මම දැන් මේ විදිහට ටෙක්ස්ට් එකේ ලේයර් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. සිලෙක්ට් කරායින් පස්සේ මෙන්න මේ විදිහට පහළ වලට පේනවා FX කියලා ටූල් එකක් අපිට පේනවා. ඉතින් මම මෙන්න මේ විදිහට FX කියන එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන ඔප්ෂන් ගොඩාක් තියෙනවා. එතනින් ඔයාලට පේනවා කලර් ඕවර්ලේ කියලා තියෙනවා. ඉතින් මේ කලර් ඕවර්ලේ කියන එක පාවිච්චි කරලා තමයි අපි අපේ ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරගන්නේ. ඉතින් මම මෙන්න මේක ඇතුළට යන්න මෙන්න මෙතන කලර් ඕවර්ලේ කියන එක ක්ලික් කරන්න. ඒකට ගියායින් පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන මම ඩිෆෝල්ට් දාලා තියෙන නිල් පාට කලර් එකේ හින්දා මෙන්න මෙතනත් ටෙක්ස්ට් එක නිල් පාට වුණා. දැන් ඔයාලා මේ කලර් එක චේන්ජ් කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන මේ නිල් පාට දැන් මේකේ නිල් පාට වෙලා තියෙන්නේ. මෙන්න මේ බොක්ස් එක සිලෙක්ට් කරන්න ඕන. සිලෙක්ට් කරාන් පස්සේ මෙන්න මේ විදිහට අපිට මේකේ කලර් එක චේන්ජ් කරන්න ඕන ඉන්ටර්ෆේස් එක එනවා. අපිට අවශ්‍ය කලර් එක පික් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මෙන්න මේ විදිහට මේ පාට දාගන්න. දාගෙන ඉවරලා මෙන්න මෙතන ඕකේ දෙන්න. ඕකේ දීලා මෙතනත් ඕකේ දෙන්න ඕන. ඊට පස්සේ අපේ ටෙක්ස්ට් එකට මේ පාට ඇප්ලයි වෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් අපිට ඕනේ අපේ ටෙක්ස්ට් එකට shadows add කරගන්න. ඒ කියන්නේ හෙවණැල්ලක් add කරගන්න. ඉතින් ඒකටත් කලින් කරා වගේම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ FX කියන එකට යන්න ඕන. ඒකට ගියන් පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහා පේන drop shadow කියලා ඔප්ෂන් එක. අන්න ඒකට යන්න ඕන. එතනට ආවම පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි drop shadow එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී blend mode කියලා තියෙනවා. ඉතින් මේකෙදි
අපිට පුළුවන් අපේ ෂැඩෝ එක අපේ ටෙක්ස්ට් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ නැත්තම් මික්ස් වෙන්න ඕන. කොයි විදිහටද කියලා, කොයි වගේ ස්ටයිල් එකකටද කියලා මෙතනදී අපිට දෙන්න. මෙතනින් ඔයාලගේ ෂැඩෝ එකේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ෂැඩෝ එකක් දෙන්නේ කළු පාටින්නේ. ඒක ඉතින් ඔයාලා කැමති නම් වෙන පාටකින් දෙන්න. ඒක වෙනස් කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන්. ෂැඩෝ එක වැටෙන්න ඕන. මම මෙතන දීලා තියෙන්නේ අංශක 90. ඔයාලට ඉතින් ඒක මෙන්න මේ විදිහට මේ ක්ලික් කරලා වෙලා ඒක කැමති ඇන්ගල් එකකට වෙනස් කරගන්න පුළුවන්. ඒක මෙතනින් ටයිප් කරන්නත් පුළුවන්. අතනින්ම අර මවුස් එක ක්ලික් කරගෙන මේව කරන්න ඕන නම් ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ තව මෙතනදී අපිට ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඩිස්ටන්ස් එක කොච්චර, ඒ කියන්නේ කොච්චර දුරකට අපේ ෂැඩෝ එක ස්ප්‍රෙඩ් වෙන්න ඕනද කියලා. ඊටසේ මෙතන ස්ප්‍රෙඩ් කියලා තියෙනවා. කොච්චර, ඒ කියන්නේ පරාසයකට දැන් මෙතනදී ඔයාලට පේනවා මේ පරාසයකට ගිහිල්ලා තියෙනවා. ඒ පරාසය අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින්. ඊට සයිස් එක, ෂැඩෝ එකේ සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒක ඔයාලා කැමති සයිස් එකට ඔයාලට දෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා අපේ ෂැඩෝ එකේ ප්‍රිවිව් එක. ඉතින් ඔයාලට මේ ප්‍රිවිව් එක ඕනේ නැත්තම් මේ විදිහට ටික් එක අයින් කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතනත් ෂැඩෝ එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රිවිව් එක පෙන්වන්නේ නැහැ. ඕකේ දුන්නායින් පස්සේ තමයි ඒක පෙන්වන්නේ. ඔයාලට ප්‍රිවිව් එක පෙන්වන්න ඕන නම් ටික් එක දාගන්න. මම නම් මේ ප්‍රිවිව් එක දාගෙන ඉන්නේ මොකද ඒතකොට මට ලේසි. ඕකේ දෙනකන් ඉන්න ඕනේ නැති හින්දා. ඉතින් එන්න ඒ විදිහට තමයි ෂැඩෝ එකක් ඇඩ් කරගන්නේ. අපිට ඕන නම් පුළුවන් අපේ ඉමේජ් එකට හෝ ටෙක්ස්ට් එකට ඇතුලෙන් උනත් ෂැඩෝ ඇඩ් කරගන්න. ඉතින් ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මෙතන තියෙන මේ ඉනර් ෂැඩෝ කියන එක තමයි. ඉතින් ඔයාලා වෙන මේ ඉනර් ෂැඩෝ එක ඇඩ් කරපු ගමන් අපේ ටෙක්ස්ට් එක ටිකක් වෙනස් වුණා. මම දැන් මේ ඩ්‍රොප් ෂැඩෝ එක අයින් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට හොඳටම පැහැදිලිවම පෙනේ. ඔයාලට පේනවා මේ කලින් තිබ්බා වගේ නෙමෙයි, දැන් ඒක ඇතුළේ ෂැඩෝස් ඇඩ් වෙච්ච හින්දා වෙනමම ලුක් එකක් තමයි ඒක තියෙන්නේ දැන්. මම දැන් මේ ඉනර් ෂැඩෝ එක අයින් කරායින් පස්සේ ඔයාලට පෙන්නන්නම් ඒක වෙනස. දැන් ඔයාලට පේනවා සාමාන්‍ය කලර් එක පේනවා අපිට normally. දැන් ඉනර් ෂැඩෝ එක ඇඩ් කරපු ගමන් ඒක වෙනස් වෙනවා. පේනවනේ ෂැඩෝස් මේ අතරින් පතරින් ඇඩ් වෙලා ඒක ලස්සන වෙලා තියෙනවා. ඉතින් ඒකත් අර වගේම ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට මොකක් හරි ෂේප් එකක් ඇඩ් කරගන්න. ඒ කියන්නේ ඒක ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණාශ්‍රයක් වෙන්න පුළුවන්, නැත්නම් ඉලිප්ස් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි කස්ටම් ෂේප් එකක් වගේ දෙයක් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔන්න ඔතන තියෙන රෙක්ටැන්ගල් ටූල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ රෙක්ටැන්ගල් ටූල් එකට ගියාම පස්සේ ඔයාලට පේනවා ඒකේ තව ඒ මම කිව්වා වගේ අර ට්‍රයැන්ගල්, ඒ කියන්නේ ත්‍රිකෝණ හැඩේ ෂේප්, එතකොට පංචාශ්‍ර, ත්‍රිකෝණාශ්‍ර වගේ ෂේප්ස් කීපයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතන රෙක්ටැන්ගල් ටූල් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා මෙන්න මෙතන මවුස් එක ඇදගෙන යනවා. ගියන් පස්සේ ඔයාලට පේනවා තව ත්‍රිකෝණාශ්‍රයක් ඇඩ් වුණා මෙතනට. ඒකත් අපිට රීසයිස් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. අර පරණ විදියටම තමයි රීසයිස් කරගන්න තියෙන්නේ. අපිට ඉතින් කැමති ප්‍රමාණයක් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඔන්නවම මම ඒවා ටික ඩිලීට් කරගන්න. දැන් ඔයාට ඕන නම් ඉලිප්ස් එකක් ඇඩ් කරගන්න. එතනට ගිහලා මෙන්න මේ ඉලිප්ස් ටූල් එක සිලෙක්ට් කරායින් පස්සේ මෙන්න මේ විදිහට ඉලිප්ස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒවයි කලර්ස් චේන්ජ් කරගන්න තියෙන අර මම කලින් ටෙක්ස්ට් එකේ කලර්ස් චේන්ජ් කරපු විදිහටම තමයි. ඒවටත් ෂැඩෝස් ඇඩ් කරන්න පුළුවන්, ඉනර් ග්ලෝ අලෝ මේවා ඔක්කොම පුළුවන්. ඊට පස්සේ තව මෙතන මේ ටූල් සෙට් එකේ තියෙනවා ඉරේස් ටූල්, අරෝ මේවා බ්‍රෂ් ටූල්. ඉතින් ඕවා අයින් කරන්න දැන් ඉරේස් ටූල් එක කිව්වම වල තියෙනවා ඉරේස් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේවයි ඉරේස් කරන්න තමයි තියෙන්නේ. බ්‍රෂ් ටූල් එකකින් තියෙන ඉතින් සාමාන්‍යයෙන් වල දැන් මේ පේන්ට් software එක හැම පාවිච්චි කරලා තියෙනවනම් ඒකෙන් බ්‍රෂ් ටූල් එකෙන් කරන්නේ මොකද්ද? අන්න ඒක තමයි ඉතින් මේකෙදිත් කරන්නේ මේ. වෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට ඕනනම් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ කරපු දේවල් ටික ආපස්සට යන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අන්ඩු කරනවා කියලා. අන්න ඒක කරන්න ඕන නම් ඔයාලා කරන්න තියෙන්නේ control එක ඉසෙට් ප්‍රෙස් කරන්න. දැන් ඔයාලා පේනවා මම ඉසෙට් ප්‍රෙස් කරගෙන යද්දි අර මම ඉරේස් කරපු ආපහු රීස්ටෝර් වෙනවා. ඊට පස්සේ අර මම ඩිලීට් කරපු රෙක්ටැන්ගල් ආපහු ඇඩ් වෙනවා, ඉලිප්ස් එක ඇඩ් වෙනවා. ඒ දේවල් ටික ආපහු රීස්ටෝර් වෙනවා. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරගන්න මේ ටූල්ස් ටික පාවිච්චි කරන්නේ. right. ඊළඟට දැන් ඔයාලට ඕන නම් මේ දාලා තියෙන මොකක්ම හරි ඉමේජ් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි ඩිලීට් කරන්න. මෙතනින් මේ ලේ එක සිලෙක්ට් කරගත්තා. මට දැන් මේ මිනිස්සයාගේ ඉමේජ් එක ඩිලීට් කරලා දාන්න ඕනේ. මම මේ
ලේක සිලෙක්ට් කරගත්තා. ඩිලීට් කී එක ප්‍රෙස් කරා. ඉතින් දැන් අපිට ඕන අපේ ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න. අපි දැන් බලමු කොහොමද ඒක සේව් කරගන්නේ කියලා. ඉතින් ඒකට මෙන්න මෙතන තියෙන ෆයිල්ස් වලට ගිහිල්ලා ඉවර වෙලා එතන තියෙනවා save as කියලා. අන්න ඒකට යන්න. ඒකට ගියන් පස්සේ ඔයාලට මේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න ඕන කරන පාත් එක සිලෙක්ට් කරන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන අනිත් software වල ප්‍රොජෙක්ට් එක සේව් කරනවා වගේම තමයි මේක සේව් කරන්න තියෙන්නේ. උදාහරණ PowerPoint, Word අර මේවා ඒවයි සේව් කරන විදිහට තමයි මේක සේව් කරන්න තියෙන්නේ. මගේ ඩිස්ක් එක සිලෙක්ට් කරලා ඉවරලා මෙන්න මෙතන සේව් දෙනවා. සේව් දුන්නාන් පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඒකට ඕකේ දෙන්න. ඕකේ දුන්නාන් පස්සේ සේව් වෙනවා. මම දැන් ගිහිල්ලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මගේ ප්‍රොජෙක්ට් එකේ නම තිබ්බේ ටෙස්ට් කියලා. ඒක සේව් කරලා තියෙනවා මෙන්න මෙතන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ප්‍රොජෙක්ට් එක සේව් කරන්නේ. දැන් අපි බලමු කොහොමද අපේ ප්‍රොජෙක්ට් එක එක්ස්පෝර්ට් කරන්න කියලා. එක්ස්පෝර්ට් කරනවා කියන්නේ අපි මේක දැන් ඉමේජ් එකක් විදිහට එම නැත්නම් JPG ෆෝමැට් එකේ ෆයිල් එකක් හෝ PNG ෆයිල් එකක් හෝ විදිහට අපි මේ ප්‍රොජෙක්ට් එක එක්ස්පෝර්ට් කරගන්න බෑ අපේ කම්පියුටර් එකට. ඉතින් අන්න ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන උඩ තියෙන ෆයිල්ස් වලට ගිහිල්ලා ඉවර වෙලා මෙතන තියෙනවා එක්ස්පෝර්ට් කියලා. ඒකට ගියන් පස්සේ මෙතන එක්ස්පෝර්ට් as කියලා තියෙනවා. ඒකට යන්න ඕනේ. ඒකට ගියන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනදී අපිට පළවෙනිම තියෙන ෆෝමැට් එක JPGද PNGද GIFද කියන ෆෝමැට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතෙන් JPGම දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනදී quality එක select කරන්න එනවා. ඒකට ඔයාලා කැමති quality එකක් දෙන්න. මෙතනදී අපිට image size එක ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. මම දීලා තියෙන්නේ 1280 720 pixel scale එක 100යි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට preview එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන export කියන එක ක්ලික් කරන්න. export කියන එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට අපිට කලින් වගේම path එකක් select කරන්න වෙනවා අපේ project එක export කරගන්න ඕන කරන. මම මෙතන තියෙන මට automatically වැටලා තියෙන path එක දීලා වෙලා save දෙනවා. save දුන්නාන් පස්සේ දැන් අපි ගිහිල්ලා බලමු අපේ project එක තියෙන තැනට. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන අපේ project එක සේව් වෙලා තියෙනවා JPG ෆයිල් එකක් විදියට. මේ තියෙන මගේ thumbnails ටික එතනම තමයි මම සේව් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ටිකට බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell notification එකත් ඔයාලා තියාගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට සුබ දවසක්.